සතේටම වියදම් ලියන මිනිස්සු පොහොසත් වෙන ඇත්තම ආර්ථික විද්‍යාව තමයි මේක. අපි හැමෝම හිතන්නේ සල්ලි කියන්නේ වාසනාවක් කියලා. ගොඩක් අය වියදම් ගැන අහපුවම කියන්නේ රුපියල් 1000ක් විතර ගියා වගේ දල ගණන්. හැබැයි ලෝකෙ ඉන්න කෝටිපතියෝ කවදාවත් එහෙම කියන්නේ නැහැ. එයාලා කියන්නේ රුපියල් 1025 ගියා කියලා. ඇයි මේ සතේටම ගණන් ලියන්නේ? සතේට ගණන් ලියුවම සල්ලි ඉබේම ආකර්ෂණය වෙන්නේ කොහොමද? මේක පිටිපස්සේ තියෙන මනෝවිද්‍යාව සහ ආර්ථික විද්‍යාව මොකක්ද? අද අපි කතා කරමු මේ ගැන. අංක 1 සල්ලි ආකර්ෂණය වෙන මනෝවිද්‍යාව. ඔයා වියදම් කරන හැම රුපියලක්ම සතේකට පොතක හරි ඇප් එකක හරි ලියද්දී ඔයාගේ මොළයේ තියෙන RAS එහෙම නැත්නම් රෙටිකියුලර් ඇක්ටිවේටර් සිස්ටම් කියන කොටස ඇක්ටිව් වෙනවා. ඒ කියන්නේ මොළයේ සල්ලි ගැන 100%ක් සිහියෙන් ඉන්න පටන් ගන්නවා. එතකොට ඔයා කඩේකට ගිහින් අනවශ්‍ය දෙයක් ගන්න යද්දී මොළයෙන් ඔයාට සිග්නල් එකක් දෙනවා මේක ගත්තොත් අද රාට පොතේ ලියන්න වෙනවා. ඒ නිසා ඕන නෑ කියලා. සල්ලි ඉතුරු වෙන්න පටන් ගන්න අන්න එතනින්. මේක එක එක මිනිස්සයාගේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද කියලා බලමු. අංක 2 දවසේ පඩියට වැඩ කරන අයට. හිතන්න මේසන් බාස් කෙනෙක්, වඩු බාස් කෙනෙක්, හරි ත්‍රිවිල් ඩ්‍රයිවර් කෙනෙක් ගැන. දවසකට රුපියල් 4000ක් හෙව්වොත් මාසෙට දවස් 25ක් වැඩ කරාම පඩිය ලක්ෂයයි. ඒක ලංකාවේ ඉහළ ආයතනයක හොඳ රැකියාවක් කරන කෙනෙක්ගේ පඩියක්. හැබැයි ප්‍රශ්නය තමයි ඇයි මෙයාලා හැමදාම ණය? මේකේ තියෙන විද්‍යාව තමයි දවස ගානේ සල්ලි අතට එන නිසා ඒකේ වටිනාකමක් නැහැ. උදේට කන බුලත් පිට, දවල්ට බොන සිගරට් එක, හවසට ගන්න බියර් එක. මේවා සතේටම ලිව්වොත් එයාට තේරෙනවා දවසට රුපියල් 1000ක්, මාසෙට රුපියල් 25000ක් නිකම්ම කුඩු කරලා දාලා කියලා. දවසේ පඩිය ගන්න කෙනෙක් පොතක් කරන් සතේටම ලිව්වොත් එයාට මාසෙන් සල්ලිකාරයෙක් වෙන්න පුළුවන්. අංක 3 මාසේ පඩිය ගන්න අයට. පඩිය අරන් දවස් 10න් පර්ස් එක හිස්. ඉතුරු සල්ලි වලට මොකද උනේ කියලා හිතා ගන්නවත් බෑ. ආර්ථික විද්‍යාව මේකට කියන්නේ ලැටර් ෆැක්ටර් කියලා. ඒ කියන්නේ අපි ගණන් ගන්නේ නැති රුපියල් 100 200 පොඩි වියදම් එකතු වෙලා මාසේ අන්තිමට ලොකු විනාශයක් කරන එක. ඔයා ඔන්ලයින් ඕඩර් කරපු කෑම, පාරේ යද්දි කාපු ෂෝටිස්ට් වගේ හැමදේම සතේටම Excel sheet එකක් හරි app එකක් හරි ලියන්න. මාසේ අන්තිමට ඒ ලිස්ට් එක බලද්දී ඔයාටම ඔයාගෙන ලැජ්ජ හිතේ. අංක 4 බිස්නස් කරන කෙනෙක්ගේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද? ගොඩක් බිස්නස් කාරයෝ ලොකු චෙක් ලිව්වට කඩේට ගෙන තේ එකේ ඉඳන් ලොරියට ගහන හුලම් පාර වෙනකම් යන පෙටි කෑෂ්. එහෙම නැත්නම් සුළු මුදල් ලියන්නේ නැහැ. මේකෙදි බිස්නස් එකක ලේ ගමනාගමනය තමයි කෑෂ් ෆ්ලෝ එක. ඔයාගේ ලාභේ ප්‍රොෆිට් මාජින් එක 110ක් නම් ඔයා නොලිය වියදම් කරපු රුපියල් 1000ක පාඩුව කවර් කරන්නේ. ඔයා අලුතෙන් රුපියල් 10000ක බඩු විකුණන්න ඕනේ. අන්න ඒකයි බිස්නස් කරන මිනිස්සුන්ට සතේටම ගණන් හදන්න ඕනේ. සතේටම ලියන බිස්නස් එක කවදාවත් බංකොලොත් වෙන්නේ නැහැ. මට ඔයාලට මේකෙන් දෙන්න තියෙන ව්‍යාපාරික වෘත්තීය උපදෙස් තමයි විශ්වයේ මුදල් ආකර්ෂණය කරගන්න නම් මුලින්ම මුදල් වලට ගරු කරන්න ඕනේ. මුදලට ගරු කරනවා කියලා කියන්නේ සතයක්වත් මිකුරුනේ නාස්ති නොකර තමන්ගේ අතට එන හැම රුපියලක්ම යන එන තැන 100%ක අවධානයෙන් ඉන්න එකටයි. ඔයාගේ සල්ලි පාලනය කළේ නැත්නම් සල්ලි විසින් ඔයාව පාලනය කරන්න පටන් ගන්නවා. අනිවාර්යයෙන් මේ නිසා ඔයාට ගේමක් ගහන්න ඕන නම්, ගොඩ යන්න ඕන නම් අදම පොතක් කරන් සතේටම ගණන් ලියන්න පටන් ගන්න. ඔයාගේ ආර්ථිකය ඉබේම හැදේ. ඔයාටවත් හිතා ගන්න බැරි විදියට. අවංකවම කියන්න ඔයාගේ ආදායම් සහ වියදම් ඔයා ට්‍රැක් කරන් ලියන්නේ කොහොමද කියලා. මම නම් ෆෝන් එකේ ඇප් එක සතේටම ලියනවා. ඒක මාර වටිනවා. B පඩි ආවම දල වශයෙන් ගණන් හදනවා. හැබැයි සතේටම ලියන්නේ නැහැ. C ඕවා ලියන්නේ කිව්ව පිස්සු හැදෙනවා බං. ආවම වියදම් කරන්න. අනිවාර්යෙන්ම ඔයාගේ අත්දැකීම Aද Bද Cද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. පඩි අරන් දවස් දෙකෙන් සල්ලි ඉවරයි බං කියලා හැමදාම අඬන ඔයාගේ යාළුවෙකුට, සහෝදරයෙකුට ඇස්සරෙන්න මේ වටිනා ආර්ථික රහස අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. එහෙනම් වීඩියෝ එක වටනවා කියලා හිතනවා නම් ලයික් එකක් දාලා මේ වගේ වීඩියෝ තවත් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. good luck. ජය වේවා.